Crystal Audiobooks ඔබ වෙතගෙන එන Harry Potter සහ Deathly Hallows 26 වැනි පරිච්ඡේදය Gringotts. සියලු සැලැස්මවල් සම්පූර්ණ කෙරෙන මැල්ෆොයි මැනර්හදී හර්මෝනි හඳ සිටි ස්වීටරෙන් ගැලවුණු එක් දිග ගොරෝසු කළුකිස් රොදක් කුඩා කුප්පියක දමා නිදන කාමරේ ගිනි දල්වනයට උඩින් ඇති රාක්කයේ තබා තිබුණි. එතකොට ඔයා එයාගේ සැබෑ යෂ්ටියෙන් පාවිච්චි කරනවා? වෝල්නට් යෂ්ටිය දෙස බලා හිස සැලූ හැරි කීවේය. මං හිතන්නේ ඔයා ඇත්ත වගේ පෙනේවි. යෂ්ටිය අතරගත් විට එය දෂ්ට කරාවි හෝ සපා කාවී යයි හර්මෝනි බිය වූවාය. ඇත්තරම මට මේ යෂ්ටිය පෙන්වන්න බෑ. ඇය සෙමින් කීවාය. මම ඇත්තරම මේකට ද්වේෂ කරනවා. ඒකේ හැම එකක්ම වැරදි වගේ. මට ඒක හරියට වැඩ කරන්නේ. ඒක ටිකක් අරය වගේමයි. බ්ලැක් හෝන් යෂ්ටිය තමාගේ යෂ්ටියමින් වැඩ නොකරන විට තමා නිකන් එහෙම හිතනවා කියමින් තමා පිළිකුල් කළ ඒ යෂ්ටිය තවත් පුහුණු විය යුතු බවට හර්මෝනි කී කතාව හැරිට අමතක කළ නොහැකි විය. ඇය දුන් අවවාදයම ඇයට දීම නොමැන වෙයි සිතාගත් ඔහු ග්‍රින්ගොට්ස් වලට යන්නට තිබූ ඒ අවස්ථාවේ ඇය තරහ කර ගැනීමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ වුණාට එයාගේ ගුණාංග තේරුම් ගන්න ඒකෙන් උපකාර වේවි. රොන් කීවේය. ඒ යෂ්ටියෙන් කළා තියෙන දේවල් ගැන හිතන්න. ඒකම තමයි මගේ පොයින්ට් එකත්. හර්මෝනි කීවාය. නෙවිල්ගේ අම්මවයි තාත්තවයි වදේට පැමුණුවේ මේ යෂ්ටියෙන්. තව කී දෙනෙකුට ඒ වගේ කළාද කියලා කවුද දන්නේ? සීරියස් මරුවොත් මේ යෂ්ටියෙන් තමයි. හැරි එය සිතා තිබුණේ නැත. ඔහු යෂ්ටිය දෙස බැලූ අතර එය පැන උදුරා ගැනීමටත් ග්‍රිෆින්ඩෝ කඩුවෙන් එය කැබලි දෙකකට ඉරා දමන්නටත් ආශාවක් ඔහුට ඇතිවිය. කඩුව තිබුණේ තමා අසලම බිත්තියට හේතු කොටය. මට මගේ යෂ්ටිය නැතිකමේ පාඩුව තේරෙනවා. හර්මෝනි දුක්බර ලෙස කීවාය. මිස්ටර් ඔලිවෙන්ඩර් මට තවත් එකක් හදලා තිබ්බනම් කියලා මට හිතෙනවා. ඔලිවෙන්ඩර් මහතා ඒ උදෑසන ලූනාට තවත් යෂ්ටියක් එවා තිබුණි. සැන්දෑවේ හිරු එළියෙන් ඇය එම යෂ්ටියේ හැකියාවන් පිරික්සමින් සිටියාය. මං පහරන්නන්ට තම යෂ්ටිය දෙන්නට වුණු ඩීන් ඒ දෙස දුකසේ බලා සිටියේය. කලක් ඩ්‍රේකෝ මැල්ෆොයි සතුව තිබුණු හෝතෝන් යෂ්ටිය දෙස හැරි බලා සිටියේය. එය හර්මෝනිගේ යෂ්ටියට පමණටම තමාට සේවය කළ බව ඔහු පුදුමයෙන් මෙන්ම සතුටින්ද සිහිපත් කළේය. යෂ්ටි වැඩ කරන අන්දම ගැන ඔලිවෙන්ඩර් දුන් විස්තරය අනුව හර්මෝනි මුහුණපා ඇති ප්‍රශ්නය හැරිට තේරුම් ගත හැකි විය. ඇය වෝල්නට් යෂ්ටිය බෙලට්‍රික්ස්ගෙන් පෞද්ගලිකව ගැනීමෙන් එහි පක්ෂපාතීත්වය දිනාගෙන නොතිබුණි. නිදන කාමරයේ දොර විවෘත වී ග්‍රිප්හොක් ඇතුළු විය. හැරි නොදැනුවත්වම පාහි කඩුවේ මිටට අත තබා එය තමා අසලට ඇදගත් අතර ඒ ක්‍රියාව ගැන ඔහු පසුතැවිලි විය. ගොබ්ලින් එය දැක තිබුණු බව ඔහුට කිව හැකි විය. අප්‍රසන්න මොහොත වසා දමන්නට සිතාගත් ඔහු අපි අන්තිම මොහොතේ අවශ්‍ය දේවල් ගැන පරීක්ෂා කළා. ග්‍රිප්හොක් අපි හෙට උදේ පිටත් වෙන බව බිල්ටයි ෆ්ලෑටයි කිව්වා. අපිව පිටත් කරවන්න ඒගොල්ලෝ නැගිටින්න ඕන නැහැ කියලාත් මං ඒගොල්ලන්ට කිව්වා. ඒ කීවේය. ඒ කාරණය ගැන ඔහු තදින් දැන සිටියහ. ඔවුන් පිටත් වන්නට පෙර හර්මෝනි බෙලට්‍රික්ස් ලෙස වෙනස් විය යුතුව තිබුණු හේයින් බිල් සහ ෆ්ලෙයා ඒ ගැන සැක කරන හෝ දැන සිටින හෝ ප්‍රමාණය අඩුවීම වඩා යහපත් විය. ඔවුන් ආපසු නොයන බවත් ඔවුන් කියා තිබෙන. මං පහරන්නන් ඔවුන් අල්ලාගත් අවස්ථාවේ ඔවුන් සතුව තිබුණු පර්කින්ගේ පරණ කූඩාරම නැති වූ හේයින් බිල් ඔවුනට තවත් එකක් ණයට දී තිබෙන. එය දැනට දමා තිබුණේ පබළු බෑගය තුළය. හර්මෝනි එය මං පහරන්නන්ගෙන් ආරක්ෂා කරගෙන තිබුණේ නුවණට හුරු ලෙස එය තම මේස් තුළ භාගෙන සිටීමෙනි. බිල්, ෆ්ලෙයා, ලූනා සහ ඩීන්ගේ සමාගමය අහිමි වුවද පසුගිය සති කිහිපය තිස්සේ ඔවුන් විඳි නොයෙකුත් සැප පහසුකම් නොලැබී ගියද ෂෙල් කොටේජ්හි සිරවී සිටීමෙන් ගැලවී යාමට හැරි මහත්සේ කැමති විය. ඔවුන් කතාබහ කරන දේ අනුන්ට නොඇසෙනසේ කිරීමට වග බලා ගැනීමද කුඩා අඳුරුම් නිදන කාමරයේ හිරවී සිටීමටද ඔහුට එපා වී තිබුණේ. ඒ සියල්ලටම වඩා ග්‍රිප්හොක්ගෙන් නිදහස් වීමටද ඔහුට ඕනෑ වී තිබුණේ. කෙසේ වෙතත් ග්‍රිෆින්ඩෝගේ කඩුව බාර නොදී ඔවුන් ග්‍රිප්හොක්ගෙන් ඈත් වන්නේ කෙසේද සහ කොයි වෙලාවේද යන්නට පිළිතුරු හැරිට නොතිබිණි. ගොබ්ලිනයා, හැරි, රොන් සහ හර්මෝනි එකතැන තබා විනාඩි 5කට වැඩි වේලාවක් පිටතට නොගිය බැවින් ඒ කල යුත්තේ කෙසේදැයි තීරණය කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොවිය. මගේ අම්මටත් උපදෙස් දෙන්න එයාට පුළුවන්. රොන් කීවේ
ගොබ්ලිනයාගේ දිගු ඇඟිලි සිත තුළ තබාගෙන සිටින හැරීට වංක ක්‍රියා සිදුවෙතැයි ග්‍රිප්හුක් අවධානයේ සිටින බව සැක නොකර බැරිවිය. දෙපැත්ත රැවටීමට කළ යෝජනාව හර්මෝනි කෙතරම් තදින් ප්‍රතික්ෂේප කළේ දෙයත් එය කෙසේ කළ හැකිදැයි යන්න ඇගෙන් විමසීමට වුව ඔහු කැමති නොවීය. ග්‍රිප්හුක් නොමැතිව හැරීට සහ රොන්ට ගත කරන්නට ලැබුණු සුළු වේලාවක වුවද රොන්ට කිව හැකි වූයේ ඕක අපිට තියෙන්නේ පන්නගන්න යාළුවා යන්න පමණකි. එදින රාත්‍රියේ හැරීට හොඳ නින්දක් නොලැබුණි. එලිවේගෙන එන වේලාවේ අවදිව සිටි හැරීට මැජික් අමාත්‍යංශයට ඔවුන් රහසේ ඇතුළු වුණු හැන්දෑවට පෙරදා හැන්දෑවේ ඔවුන් තුළ තිබුණු අධිෂ්ඨානය සහ කලබල ගතිය මතක් විය. ඔහු තුළ ඇති දැඩි උනන්දුව සහ සියල්ල වැරදී යතැයි ඔහු තුළ පවතින බිය සහ සැකයෙන් මිදීමට නොහැකි වීමද ඔහුට වැටහිනි. තමන්ගේ සැලැස්ම ඉතා හොඳ එකක් බවත් තමන්ට මුහුණ දෙන්නට ඇත්තේ කෙබඳු කටයුත්තකට දැයි ග්‍රිප්හුක් දන්නා බවත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන සෑම දුෂ්කරතාවයකටම ඔවුන් සූදානම් බවත් ඔහු තමාටම කියා ගත්තද ඔහු තුළ කිසියම් අපහසු බවක් ඇතිවිය. රොන් වරක් දෙවරක් සැලවෙනු ඔහුට ඇසුනද ඔහු ඩීන් සමග සාලයේ නිදා සිටින හෙයින් හැරි ඔහුට කතා කළේ නැත. ඔවුන්ගේ නිදන බෑග්වලින් පිටවී අඩ අඳුරේ ඇඳුම් ඇඳගෙන හර්මෝනි සහ ග්‍රිප්හුක් හමුවීමට 6ට පමණ මිදුලට යෑම එක්තරා විදියක සැනසුමක් විය. උදෑසන ශීතල උවද මේ මාසය නිසා එතරම් සුළඟක් නොතිබුණි. අඳුරු අහසේ දිලෙන දුබල තාරකාවන් දෙස බැලූ හැරි කඳු ගැටයට වැදී ආපසු යන මුහුදු රළවලට කන් දෙමින් සිටියේය. එම හඬ ඔහුට නොඇසෙන්නට යන බව ඔහුට දැනුනි. ඩොබීගේ වලය රතුපස් අතරින් කුඩා කොළ පැහැති දළු මතුයමින් තිබුණි. වසරකදී වල මල් වලින් සම්පූර්ණයෙන්ම වැසී යනු ඇත. පිශාචයාගේ නම සඳහන් සුදු ගල දැනටමත් වැසි සුළං ආදියෙන් වෙන පැහැයක් ගෙන ඇත. ඔහු ඊට වඩා හොඳ තැනක තැන්පත් නොකළ හැකි බව හැරීට දැන් වැටහුණු අතර ඔහු එහි හැරදා යන්නට වීම ගැන ඔහු දුක් වූවේය. වල දිහා බලාගෙනම ඔහු සිතුවේ ඔවුන් බේරා ගන්නට පිශාචයා පැමිණී යුත්තේ කොතැනටදැයි ඔහු දැනගත්තේ කෙසේද කියාය. තමා ඩම්බල්ඩෝගේ ඇස දුටු කුඩා කණ්ණාඩි කැබැල්ල බහා තිබුණු බෙල්ල වටේ දමා තිබෙන පසුම්බියට ඔහුගේ ඇඟිලි නොදැනුවත්වම ගියේය. එවිටම දොරක් ඇරෙන හඬ ඇසුනින් ඔහු හැරි බැලුවේය. බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් තන පිටිය හරහා දිග අඩි තබමින් ග්‍රිප්හුක් සමග තමන් දෙසට පැමිණෙනු ඔහුට පෙනුනි. ඇය ඇවිදගෙන එද්දී ඇය ග්‍රිම්වෝල්ඩ් පෙදෙසින් ගෙන තවත් පරණ ඇඳුම් තොගයක් ඇති ඇඳුමක ඇතුළත සාක්කුවකට කුඩා පබළු බෑගයක් ඇතුළු කළාය. ඇත්තෙන්ම එය හර්මෝනි බව හැරි දැන සිටියද ඔහු තුළ මතු වූ පිළිකුල ඔහුට යටපත් කරගන්නට අපහසු විය. ඇය ඔහුට වඩා උසින් වැඩ වූ අතර ඇගේ දිග කළු කෙස් පිටිපස්සට වැටී තිබිනි. ඇගේ ඇස් අවඥා සහගතව ඔහු වෙත රැඳුණු අතර ඇය කතා කළාය. හර්මෝනි තුළින් ඔහුට බෙලට්‍රික්ස්ගේ පහත් හඬ ඇසුනි. මේක නම් මහා ජරාවක්. ගාඩ් රූට්ස් වලටත් වඩා අනන්තයි. හරි රොන් මෙහාට එන්න. මම ඕක හදන්නම්. හරි ඒත් මතක තියාගන්න. යටි රැවුල ඕනවට වඩා දිගට මම කැමති නැහැ. ඕහ් දෙයියන්ගේ නාමෙට රොන් මේක මේ කඩවසම් බව බලන වෙලාවක් නෙමෙයි. නෑ ඒකෙන් නෙමෙයි. ඒක පැටලෙනවා. මං කැමති මගේ නාහි ඩිංගක් කොටට උත්සාහ කරලා අර ගිය සැරේ වගේ කරන්න. සුසුමක් හෙළු හර්මෝනි තොල් මතුරමින් ඇය සෑදී යුතුව තිබුණු රොන්ගේ විවිධ ස්වරූපවල වැඩට පැස්සාය. ඔහුගේ ව්‍යාජ ස්වරූප බෙලට්‍රික්ස්ගේ අනර්ථකාමී බලයෙන් ආරක්ෂා කෙරෙතැයි ඔහු විශ්වාස කළේය. ඒ අතර හැරි සහ ග්‍රිප්හුක් නොපෙනෙන ලෝගෝ තුළ සැඟවී යා යුතු විය. හර්මෝනි කීවාය. එයා කොහොමද හැරි? රොන්ගේ වෙස්වලා ගැනීම තුළ ඔහු හඳුනා ගැනීම කෙසේවත් කළ නොහැකි වූ අතර හැරි දන්නා නිසා ඔහුට එය කළ හැකි වූයේ යැයි හැරි සිතුවේය. රොන්ගේ හිසකේ දැන් දිගට රැලි ගැසී තිබුණි. ඔහුට ඝන දුමුරු පැහැති යට රැවුලක් හා උඩු රැවුලක්ද තිබුණි. සමේ කුඩා ලප නොතිබුණු අතර කෙටි පුළුල් නාසයක්ද ඝන ඇහි බැමද තිබුණි. හරි එයා මං හිතපු විදිය නෙමෙයි. ඒත් මේ හොඳටම ඇති. හැරි කීවේය. හරි එහෙනම් අපි යමුද? ඔවුන් තිදෙනාම සේදී ගියාක් වැනි තරු එල්ලෙන් අඳුරු වී නිහඬ වී ඇති ෂෙල් කොටේජ් දෙස ආපසු හැරි බැලූහ. ඉන්පසු ෆිඩෙලියස් චාම් බන්ධනය ක්‍රියාත්මක නොවන මායිම් බීත්තියෙන් එහාට ඇවිදගෙන ගිය ඔහු අතුරුදහන් වී යා හැකි තැනට ළඟා වූහ. ගේට්ටුවෙන් පිට වූ පසු ග්‍රිප්හුක් කතා කළේය. දැන් මම නගින්නම් හැරි පොටර්. මං හිතන්නේ. හැරි නැමුණු අතර ගොබ්ලිනයා ඔහුගේ පිටුපසට ගොඩ වී
හැරීගේ බෙල්ල යටිපැත්තෙන් දෑත් යවා ගත්තේය. ඔහු එතරම් බර නැති වුවද ගොබ්ලිනියාගේ ස්පර්ශය සහ ඔහු එල්ලීගත් පුදුම සහගත ශක්තියද හැරි ප්‍රිය නොකළේය. පබළු බෑගයෙන් නොපෙනෙන කබාය ඇඳගත් හර්මයිනි එය ඔවුන් දෙදෙනා වැසෙනසේ පෙරෙව්වාය. හරියට හරි. හැරිගේ පතුල් පෙනිද පරීක්ෂා කර බැලීමට නැමණු හර්මයිනි කිවාය. මට කිසිම දෙයක් පේන්නේ නැහැ. දැන් යන්. ග්‍රිප්හුක් උරය මත තබාගෙන හැරි ඔහුගේ මුළු ශක්තියම යොදා කැරකුණේ ඩයගොන් ඇලියට ඇතුළු වන ඇති ලේකි කෝල්ඩ්‍රන් ගැන සිත එක්තැන් කරගෙනය. තද අඳුරට ඇතුළු වෙද්දී ගොබ්ලිනියා තවත් තදින් අල්ලාගත් අතර තප්පර ගණනාවකට පසුව හැරිගේ පතුල් ජාරින් ක්‍රොස් වීදියේ පදික වේදිකාව මත පතිත විය. උඩා බිම්හල ගැන සාංකාවක් නොදන්නා ලෙසින් මගල්ලා කුහක බැල්මෙන් යුතුව එතන පසුකර ගියහ. ලේකි කෝල්ඩ්‍රන් බිම්මහල පාළුවට ගොස් තිබුණේ. වක ගැසුණු දත් නැති ටොම් බිම්මහලේ අයිතිකරු බා කවුන්ටරයට එහා වීදුරු මදිමින් සිටියේය. ඈත මුල්ලේ හෙමින් කතා බහක යෙදී සිටි යුද බටයන් කීප දෙනෙකු හර්මයිනි දෙස හොරෙන් බලා අඳුරට මුවා වූහ. මැඩම් ලෙස්ට්‍රේන්ජ්! අය එතන යද්දී යටහත් පහත්ව හිස් පහත් කළ ටොම් කීවේය. සුබ උදෑසනක්! හර්මයිනි කී අතර ග්‍රිප්හුක් පිට උඩ තබාගෙන නොපෙනෙන කබාය යට හැරි එතන පසු කළේය. ටොම් පුදුමයට පත් වූ බව හැරි දුටුවේය. ඔව නැවට වඩා විනීතයි! ඔහු බීමහල පසුකොට කුඩා වූ පසු මිදුලෙන් පිට වෙද්දී හැරි හර්මයිනිගේ කනට කෙඳිරුවේය. ඔය මිනිස්සුන්ට සලකන්න ඕනේ කුණු කන්දල් වගේ. හරි සමාවෙන්න. මම හරි මෝඩයි. හර්මයිනිගේ බෙලට්‍රික්ස්ගේ ජස්ටිය ඇත ඔවුන් ඉදිරියේ ඇති විස්තර කළ නොහැකි බිත්තියට තට්ටු කළාය. එකවරම ගඩොල් කැරකීමට සහ පැනීමට පටන් ගත්තේය. එහි මැද හිලක් ඇතිවී එය කෙමින් පුළුල්ව ගොස් අවසානයේ එය ගල් අල්ලන ලද ඩයගොන් ඇලේ මාර්ගයට බසින අවුරුක්කුවක් විය. සාප්පු ඇරීමට කාලය නොවූයෙන් එය නිශ්ශබ්දතාවයක් පැතිර තිබුණු අතර සාප්පුකරුවන්ගෙන් හිස්ව පැවතුණි. වසර ගණනාවකට පෙර හැරි හොග්වෝට්ස්හි පළමු වසර ගත කරද්දී කාර්ය බහුල ගල් අතිරු වීදියක්ව තිබුණු එතන බොහෝසේ වෙනස්ව තිබුණි. ඔහු පසුගිය වර පැමිණෙන විට තිබුණාට වඩා අඳුරු කලාවන් වෙනුවෙන් කැපවුණු බොහෝ අලුත් ආයතන ඇතිවී තිබුණු අතර සාප්පු ප්‍රවාරයේ කෙරෙන දැන්වීම් රාශියක්ද අලවා තිබුණි. ජනෙල් වල අලවා තිබුණු ඔහුගේ මුහුණු සහිත දැන්වීම් වලින් ඔහුගේ මුහුණ එළිය වුණු අතර ඒවාට යටින් අප්‍රියජනක පළමුවෙන් නා යන්න සඳහන් විය. වැරහලි හැඳගත් මිනිස්සු පොදි ගැසී දොරවල් ඉදිරිපස ගොලි වී සිටියහ. එහි යන එන්නන්ට යදිමින් තවත් ඉන්ද්‍රජාලිකයෙන් බව කියමින් මුදල් ඉල්ලූහ. ඇය ඉදිරියේ ඔහු පැන යාමටත් හිස් ආවරණය මුහුණට ඇද ගැනීමටත් පටන් ගත්හ. හර්මයිනි ඔවුන් දෙස කුතුහලයෙන් යුතුව බලාගෙන ගමන් කරද්දී මුහුණ වටා ලේ සහිත බැන්ඩේජ් පටි වෙලු එක් අයෙක් වැනි ඇගේ ගමන මග ඉදිරියට ආවෝය. මගේ දරුවෝ! ඇය දෙස දක්වමින් හඬ තැළුවේය. ඔහුගේ කටහඬ බිදී ගොස් තිබුණු අතර ඔහු උමතු වී ඇති ලෙසක් පෙනුනි. කෝ මගේ දරුවෝ? එයා ඒගොල්ලන්ට මොකක්ද කළේ? උඹ දන්නවා? මම ඇත්තටම හර්මයිනි ගොත ගැසුවාය. ඔහු ඇගේ බෙල්ල ඇල්ලීමට ඉදිරියට පැන්න අතර එවිටම මහා හඬක් සහිත රතු ආලෝකයක් නිකුත් වී ඔහු සිහි නැති වී බිම ඇද වැටුණි. යෂ්ටිය එදෙසට දිගු කරගත් රොන් කම්පනය දක්වමින් ඒ ඇසළ සිටියේය. පාර දෙපස ගෙවල් වල ජනෙල් වලින් මුහුණ පිටතට ආ අතර ජැන්ඩියට ඇඳ පැළඳගත් මග යන්නෝ ඇඳුම් සකස් කරගෙන හෙමින් ගමන් කරමින් එම ස්ථානයෙන් ඈත් වූහ. ඩයගොන් ඇලේ වලට ඇතුළු වන ස්ථානය තරම් ප්‍රකටව පෙනෙන තවත් ස්ථානයක් නැති තරම්ය. දැන් එතනින් පිටව ගොස් අලුත් සැලැස්මක් සූදානම් කරගෙන ඒම නොමැන වී දැයි හැරි සිටුවේය. එහෙත් ඔවුන් එකිනෙකා සමග අදහස් සුවමාරු කර ගැනීමට ප්‍රථම ඔවුන්ට පිටුපසින් ශබ්දයක් ඇසුනි. මොකද මැඩම් ලෙස්ට්‍රේන්ජ්? හැරි ආපසු හැරුණු අතර ග්‍රිප්හුක් හැරිගේ බෙල්ල අල්ලාගෙන සිටීම තද කළේය. හිස මුදුනේ අලු පැහැති කෙස් රොතක් සහිත දිගු තියුණු නාසයකින් යුත් සිහින් උස ඉන්ද්‍රජාලිකයෙක් ඔවුන් දෙසට පැමිණෙමින් සිටියේය. ඒ තමයි ට්‍රෙවර්ස්! ගොබ්ලිනියා හැරිගේ කනට කෙඳිරුවද ඒ කවුද සිතා ගැනීමට හැරිට ඒ මොහොතේ නොහැකි විය. හර්මයිනි ඇගේ තේජස දැක්වෙන සේ හිඳ හැකිතාක් අවඥා සොරෙන් තම්සරෙන් මම දෝනේ! ඊ ඇසුවාය. ට්‍රෙවර්ස් නින්දා පැහැදිලිවම විඳමින් එතනම නැවතුනි. ඒ තවත් එක ඩෙත් තියටර් කෙනෙක් විතරයි. ග්‍රිප්හුක් කෙඳිරු අතර හැරි ඒ තොරතුරු හර්මයිනිගේ කනට කෙඳිරුවේය. නැහැ මම ඔබට නිකන් සුබ පැතුවා.
ට්‍රෙවර්ස් තැන්පත් ලෙස කීවේය. ඒත් මම ඉන්න ඕන නැත්තම්. හැරි මේ වන විට ඔහුගේ කටහඬ අඳුනගෙන තිබුණි. ඔහු සෙනෝෆීලියස්ගේ නිවසට කැඳවනු ලැබූ එක් මිනිකන්නෙකු විය. නැහැ කොහොමටවත් නැහැ ට්‍රෙවර්ස්. ඇගේ වරද වසා ගැනීමට උත්සාහ කළ හර්මෝනි කීවාය. කොහොමද දැන්? හොඳයි. මම ඔබ මෙහෙම දැක්ක එක ගැන පුදුම වෙනවා බෙලට්‍රික්ස්. ඇත්තටම? ඇයි? හර්මෝනි ඇසුවාය. මේකයි ට්‍රෙවර්ස් කැස්සේය. මැල්ෆොයි මැන එකේ අය ගෙදරටම සීමා කරලා කියලා මට අහන්න ලැබුණා. අර පැනලා ගිය හර්මෝනිට කලබල නොවී සිටින ලෙස හැරි සංඥා කළේය. ඔහු කී දේ සැබෑනම් බෙලට්‍රික්ස්ට පිට ගැවසීමේ අවසරයක් නැත. එතුමාට අතීතයේ අවංකව හොඳින් සේවය කළ අයට අඳුරු මායාකරු සමාව දෙනවා. හර්මෝනි බෙලට්‍රික්ස්ගේ ඉතාමත් දරුණු අවමන් කරන හඬ කදමට අනුකරණය කරමින් කීවාය. සමහර විට තමුසගේ පක්ෂීය භාවය මගේ තරම් හොඳ නැතුව ඇති ට්‍රෙවර්ස්. ඩෙත් ඊටර් අසතුටට පත්වුවද ඔහුගේ සැකය අඩුව බව පෙනුනි. රොන් සිහිනැති කළ අය දෙස ඔහු බැලුවේය. ඌ කොහොමද ඔබ කෝපයට පත් කළේ? ඒකෙන් උඹට වැඩක් නැහැ ට්‍රෙවර්ස්. ඌ එකයිත් කරන එකක් නැහැ. හර්මෝනි තැන්පත්ව කීවාය. මේ යෂ්ටි නැති ඇයෝ සමහර වෙලාවට කරදරකාරයෝ වෙන්න පුළුවනි. ට්‍රෙවර්ස් කීවේය. ඌ නිගා කනවා හැර වෙන මොනවත් කරන්නේ නැහැ. මගෙත් ඒකට විරුද්ධත්වයක් නැහැ. ඒත් ගිය සතියේ එකියක් මට එයාගේ අමාත්‍යංශ නඩුවේදී කතා කරන්න කියලා ඉල්ලා හිටියා. මම මායාකාරියක් සර්. මම මායාකාරියක්. මට ඒක ඔප්පු කරන්න ඉඩ දෙන්න. ඔහු එය උස් හඬින් වෙනත් අයෙකු අනුකරණය කරමින් කීවේය. හරියට මං එයාට මගේ යෂ්ටිය දෙයි වගේ. ඒත් කාගේ යෂ්ටියට ඔබ දැන් පාවිච්චි කරන්නේ බෙලට්‍රික්ස්? මට ආරංචි වුණා ඔයාගේ යෂ්ටිය මගේ යෂ්ටිය මල් ළඟ තියෙනවා ට්‍රෙවර්ස්. හර්මෝනි බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය අල්ලාගෙන ගණනකට අනුගෙන කීවාය. තම්සෙමන් ඕපදු පහගෙන ඉන්නවද කියලා මං දන්නේ නැහැ ට්‍රෙවර්ස්. ඒත් තම්සේ වැරදි තොරතුරු දැනගෙන ඉන්නවා වගේ. ඒට මතක් පසුබෑ බවක් දැක්වූ ට්‍රෙවර්ස් ඒ වෙනුවට රොන් දෙසට හැරුණි. මේ ඔබේ යාළුවා කවුද? මට එයා හඳුනා ගන්න බැහැ. මේ ඩ්‍රැගොමිර් ඩෙස්පාර්ට්. හර්මෝනි කීවාය. සිතින් මවාගත් විදේශිකයෙකුගේ නමක් රොන්ට දැමීම වඩා සුදුසුයයි ඔහු තීරණය කොටගෙන සිටියහ. එයා ඉංග්‍රීසි කතා කරන්නේ බොහොම ටිකයි. ඒත් එයා අඳුරු මායාකරුගේ අරමුණු වලට එකඟත්වය දක්වන්නේ. අපේ අලුත් රාජ්‍ය පාලනය දැකගන්න එයා ට්‍රාන්සිල්වේනියාවේ ඉඳලා මේ ඇවිත් තියෙන්නේ. ඇත්තටම කොහොමද ඩ්‍රැගොමිර්? how do you do? අත දික් කරමින් රොන් කීවේය. ට්‍රෙවර්ස් අත අපිරිසුදු කර ගැනීමට බියෙන් මෙන් ඇඟිලි දෙකක් පමණක් රොන් දෙසට දිගු කළේය. මෙච්චර පාන්දරින් ඔබයි ඔබේ හිතවත් මිත්‍රය ඩයගොන් නැලි වලට ආවේ ඇයි? ට්‍රෙවර්ස් ඇසුවේය. මට ග්‍රින්ගොට්ස් වලට යන්න ඕන. හර්මෝනි කීවාය. මාත් යනවා. ට්‍රෙවර්ස් කීවේය. සල්ලි. මේ ජරා සල්ලි. ඒව නැතු අපිට ජීවත් වෙන්න බෑ. ඒත් මම පාපොච්චාරණය කරන්න ඕන. අපේ ඇඟිලි දිග යාළුවත් එක්ක සමාගම් පවත්වන එක මහා නින්දාවක්. ග්‍රිප් හුග්ගේ ඇඟිලි ඔහුගේ බෙල්ල වටේ තොදවනු හැරිට දෙනෙන්න. යමුද එහෙනම්? හර්මෝනිට ඉදිරියට යන ලෙස දක්වමින් ට්‍රෙවර්ස් කීවේය. ඇදවී ගිය ගල් ඇතුරු මාවතේ කුඩා සාප්පු අභිබවා අහස දෙසට උස්වී ගිය සුදුවන් ග්‍රින්ගොට්ස් වෙත ඔහු සමග පිය නැගීම හැර වෙන කළ හැකි යමක් හර්මෝනිට නොවිය. රොන්ද ඒ අසලින් ගමන්ගත් අතර හැරි සහ ග්‍රිප් හුග්ද ඒ සමගම ගියහ. ඔවුනට අවශ්‍යව තිබුණු අවසාන දේ වූයේ පරීක්ෂාකාරී ඩෙත් ඊටර් කෙනෙකු පමණකි. බෙලට්‍රික්ස් යයි සිතාගෙන සිටින ඇය ළඟින්ම ට්‍රෙවර්ස් ගමන් කිරීම නිසා හර්මෝනිගේ හෝ රොන් හෝ සමග පණිවිඩ හුමාරු කර ගැනීමට හැරිට නොහැකි විය. විශාල ලෝකොඩ වෙත දිවෙන කිරිකරුන්ට පඩි පාමුලට ඔහු පැමිණියහ. ග්‍රිප් හුග් කල්තියා දැනුම් දුන් පරිදි සාමාන්‍යයෙන් දෙපස සිටින නිල හැඳුම් හැඳගත් ගොබ්ලින් වරු වෙනුවට දිග සිහින් රන්වන් පොළු රැගත් ඉන්ද්‍රජාලිකයන් දෙදෙනෙකු යොදවා තිබුණි. ප්‍රොබටි පොප්ස්. ට්‍රෙවර්ස් අස්වාභාවිකව සුසුම් ලෑවේය. හරිම අසික්කිතයි. ඒත් ප්‍රතිඵලදායකයි. අනතුරුව ඔහු වමට සහ දකුණට හිස සලමින් යත්ම ඉන්ද්‍රජාලිකයෝ රන්වන් පොළු ඔසවා ඔහුගේ දෙපසට උඩ සිට බිමට ඇල්ලූහ. ප්‍රොබ්ස් සඟවන මැජික් ද්‍රව්‍ය සහ ශාප සොයාගන්නා බව හැරි දැන සිටියේය. ආරක්ෂකයන් වෙත ඩ්‍රේකෝගේ යෂ්ටිය දිගු කළ හැරි එක් අයෙකුට කන්ෆෙන්කව් යනුවෙන් තොල් මෙතුරුවේය. ශාපය වැදගත්ම ආරක්ෂකයන් දෙදෙනා මැද දිගැස්සීමක් කළද එවකොටත් ලෝකඩ දොරින් ඇතුළු වන ඇතුළත ශාලාව දෙස නෙත් යමා සිටි ට්‍රෙවර්ස් එය දුටුවේ නැත. හර්මෝනිගේ දිග කොණ්ඩය ඇය පියගට පෙළ නගිද්දී රැලි වැටුණි. නෝනා පොඩ්ඩක් ඉන්න. ඒ ප්‍රෝබ් පොල්ල ඔසවමින් කීවේය. ඇයි තම්සේ ඒක දැන් කරානේ? හර්මෝනි බෙලට්‍රික්ස්ගේ අහංකාර
අනදෙන ස්වරයෙන් කීවාය. ඇහැබැම උස්කරගත් ට්‍රෙවර්ස් පිටුපස බැලුවේය. ආරක්ෂක භටයාට අන්දුම් කුන්දුම් නැතිවිය. ඔහු සිහින් රන්වන් ප්‍රෝබ් පොල්ල දෙසත් ඔහුගේ සගයා දෙසත් බලත්ම ඔහු තෝන්තු වූ ලෙසින් ඔයා දැන් ඒගොල්ලන්ව පරීක්ෂා කළානේ මැරියස් කීවේය. රොන් ඇගේ අසලින්ද හැරි සහ රිප්හොක් නොපෙනෙන පරිදි ඇය පිටුපසින්ද ගමන් කරද්දී හර්මෝනි ඉදිරියට ගියාය. ඔවුන් එළිපත පැන යද්දී හැරි පිටුපසට මඳ බැල්මක් හෙළූ අතර ආරක්ෂකයන් දෙදෙනා හිස කසනු දුටුවේය. රිදියෙන් තනා සොරකම් කරන්නන්ට විඳින්නට වන විපාක විස්තර කෙරෙන කවිය ලියා ඇති ඇතුළත දොරවල් අසල ගොබ්ලිනියන් දෙදෙනෙක් සිටියහ. ඒ දෙස බැලූ හැරිට හදිසියම තියුණු මතකයක් සිහිට නැගුණි. ඔහුට 11 සම්පූර්ණ වුණු ජීවිතයේ ඉතාමත්ම ආශ්චර්යමත් උපන්දිනය වූ එදා හැග්‍රිඩ් තමා අසලින් සිටිමින් මම කිව්වා වගේ මේක හොරකම් කරන්න ඔයාට පිස්සු වෙන්න ඕන. ඔහු කියූ අයුරු ඔහුගේ සිහිට නැගුණි. එදින ග්‍රින්ගෝට්ස් පෙනුනේ තමා අයිතිකරු බව කවදාවත් නොදැන සිටි රන් භාණ්ඩ ආදී වටිනා දේ තැන්පත් කරගෙන එහෙත් ඔහු එය සොරකම් කිරීමට පැමිණිතයි කවදාවත් නොසිතූ ආශ්චර්යමත් ස්ථානයක් ලෙසය. එහෙත් මොහොතකින් ඔහු බැංකුවේ විශාල කිරිගරුන්ට ශාලාවේ සිටගෙන සිටියහ. ඉදිරිය වූ කවුන්ටරයේ උදේ පැමිණි ගනුදෙනු කරුවන්ට සේවය කරමින් සිටි ගොබ්ලින් වරුන්ගෙන් සමන්විත විය. හර්මෝනි, රොන් සහ ට්‍රෙවර්ස් ගණකම් රත්තරන් කාසියක් කණ්ණාඩියකින් පරීක්ෂා කරමින් සිටි මහලු ගොබ්ලිනියෙකු වෙත ගියහ. ශාලාවේ විස්තර රොන්ට පහදා දීමේ මුවාවෙන් හර්මෝනි ට්‍රෙවර්ස්ට ඉදිරියට යාමට ඉඩ හැරියාය. ඔහු තබාගෙන සිටි කාසිය පසක දැමූ ගොබ්ලිනියා කිසිවෙකුටත් විශේෂයක් නොකොට ලෙප්‍රී හෝම් කියා ට්‍රෙවර්ස්ට ආචාර කළේය. ඔහු කුඩා රත්තරන් ජතුරක් ගොබ්ලිනියාට දුන් අතර ඔහු ඒ පරීක්ෂා කොට ආපසු ඔහුට දුන්නේය. හර්මෝනි ඉදිරියට ආවාය. මැඩම් ලෙස්ට්‍රේන්ජ් පුදුමයට පත් ලෙසක් දැක්වුණු ගොබ්ලිනියා කීවේය. අනේ කොහොමද? අද මම ඔබට කොහොමද උදව් කරන්නේ? මම මගේ වෝල්ට් එකට ඇතුළු වෙන්න තීරණය කරනවා. හර්මෝනි කීවාය. ගොබ්ලිනියා මදක් ඇදපැද සිටි අතර හැරි ආපසු කැරකුණේය. ට්‍රෙවර්ස් පමණක් නොව තවත් ගොබ්ලිනියා රැසක්ද තම කාර්ය ස්ථානවල සිටම හර්මෝනි දෙස බලන්නට වූහ. අපට තිබෙනවද මොකක් හරි හඳුනා ගැනීමේ ක්‍රමයක් මැඩම්? ගොබ්ලිනියා ඇසුවේය. හඳුනා ගැනීමක්? මට මීට කලින් කවදාවත්ම මගෙන් හඳුනා ගැනීමක් ඉල්ලලා නැහැ. හර්මෝනි කීවාය. ඒගොල්ලෝ දන්නවා. ග්‍රිප්හොක් හැරිගේ කරන්ට කර කීවේය. අනුන්ගේ විදිහට පෙනී සිටින කෙනෙක් එන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට දැනුම් දීලා ඇති. ඔබේ යෂ්ටිය විතරක් ඉදිරිපත් කරත් ඇති මැඩම්. ගොබ්ලිනියා කීවේය. ඔහු මද කැහෙන අතක් දෙකකුල අතර බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය හොරකම් කර ඇති බව ග්‍රින්ගෝට්ස් වල ගොබ්ලින්ලා දැන සිටිය බව හැරිට හොඳින් අවබෝධ විය. දැන් ක්‍රියාත්මක වෙන්න. ග්‍රිප්හොක් හැරිගේ කනට කෙඳිරුවේය. හැරි ලෝගෝ යටින් හෝතොන් යෂ්ටිය මහලු ගොබ්ලිනියා දෙසට දිගුකොට ප්‍රථම වතාවට ඉම්පීරියෝ යයි කෙඳිරුවේය. අපූර්ව හැඟීමක් හැරිගේ අත දිගේ දිව්වේය. ඔහුගේ මනසින් ගලා එන රත් වෙන්නක් වැනි වූ උණුසුමක් නහර ඔස්සේ දිවකොස් ඔහුගේ යෂ්ටියටද ඉන් මොහොතකට පෙර පිට කළ සාපයටද සම්බන්ධ විය. බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය ගත් ගොබ්ලිනියා ඒ හොඳින් පරීක්ෂා කර ඔබ අලුත් යෂ්ටියක් හදවාගෙන මැඩම් ලෙස්ට්‍රේන්ජ් කීවේය. මොනවා? නැහැ, ඒ මගේ අලුත් යෂ්ටියක්. කවුන්ටරේ වෙත නැවතත් පැමිණෙමින් ට්‍රෙවර්ස් කීවේය. ඔයා කොහොමද ඒක කරේ? කොයි යෂ්ටි හදන්නද ඒක තනුවේ? හැරි සිතන්නට නොසිට ක්‍රියාත්මක විය. ට්‍රෙවර්ස් දෙස යෂ්ටිය දිගුකොට him as well යයි කොඳුරා කීවේය. ඔව් මට පේනවා. ට්‍රෙවර්ස් බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය දෙස බලමින් කීවේය. ඔව් බොහොම ලස්සනයි. ඒක හොඳින් වැඩ කරනවාද? මම හැමතිස්සෙම හිතන්නේ යෂ්ටි වලට ඉඳහිට කැඩෙන එක හොඳයි කියලා. හර්මෝනි දැරිසේ කෝපයට පත්ව ඇති බවක් පෙනුනේ. එහෙත් හැරි පුදුමයට පත් කරවමින් ඇය සිදුව විශ්මයාකාර සිදුවීම් සියල්ල කිසිවක් නොකියා බාරගත්තාය. කවුන්ටරයේ පිටුපස සිටි මහලු ගොබ්ලිනියා අත්පොඩි ගෙසුවෙන් තරුණ ගොබ්ලිනියෙක් පැමිණියේය. මට යතුරු ඕනේ. ඔහු තරුණ ගොබ්ලිනියාට කී අතර ඔහු දිවකොස් මොහොතකට පසුව හඬ නගන ලෝහමය ශබ්දවලින් පිරි හම්බෑගයක් රැගෙන වූ ඒ ජේෂ්ඨ ගොබ්ලිනියාට දුන්නේය. හොඳයි මැඩම් ලෙස්ට්‍රේන්ජ්, දැන් මං එක ආවනම් කියමින් ඔහුගේ අසුනෙන් පැන නොපෙනී ගියේය. මම ඔබේ වෝට් එකට ඔබ ගෙන යන්නම් කීවේය. කවුන්ටරයේ කෙළවර සිට ඔහු ඔවුන් වෙත දිව එමින් සිටි අතර හම්බෑගේ ලෝහ ශබ්ද හඬ නගමින් තිබුණි. ට්‍රෙවර්ස් කට අයාගෙන ඉසලව
බලා සිටි අතර අමුතු සිද්ධියකට සිත් යොමු කරගෙන රොන් බලා සිටියේය. නවතිනවා බෝග්‍රඩ්. තවත් ගොබ්ලිනේ කවුන්ටරයේ සිට දඩබිඩි ගාදිව ආවේය. අපට අනු ලැබිලා තියෙනවා. හර්මෝනිට හිස නැමූ ඔහු කතා කළේය. සමාවෙන්න මැඩම් ලෙස්ට්‍රේන්ජ්. ඔබගේ වෝල්ට් එක ගැන විශේෂ නියෝග වගේක් ලැබිලා තියෙනවා. ඔහු කලබලයෙන් බෝග්‍රඩ්ගේ කනට කර කිසිවක් කීවද ඉම්පීරියස් ශාපෙන් වසී වී සිටි ඔහු කන් දුන්නේ නැත. නියෝග ගැන මම දන්නවා. මැඩම් ලෙස්ට්‍රේන්ජ්ගේ වෝල්ට් එකට යන්න ඕන. බොහොම පැරණි පවුලක්. බොහොම පැරණි සේවාදායකයෝ. පැරණි ගනුදෙනුකාරයෝ. කරුණාකර මෙහෙන් එන්න මැඩම්. තවමත් ලෝහ සෙලවෙන හඬ නංවමින් ඔහු ශාලාවෙන් පිටතට යන දොරවල් රැසින් එකක් අසලට ඉක්මනින්ම ගියේය. හැරි ට්‍රෙවර්ස් දෙස බැලූ අතර ඔහු ඇල හොල්මනක් නැතිව සිටිනු දැක මොහොතකින්ම තීරණයකට බැස්සේය. යෂ්ටිය වැනීමෙන් ඔහු ට්‍රෙවර්ස් ඔහු සමග එන්නට සැලැස්සුවේය. ඔහු සමග දොරළඟට පැමිණ ඔබෙන් වූ ගිනි සිලුවලින් ආලෝකවත් වූ පාෂාණමය මගට අවතීර්ණ වූහ. ඒගොල්ලෝ අපු සැක කරනවා. අපිට මේක ලේසි වෙන්නේ. දොර වසා දමා නොපෙනෙන කබාය ගලවා දමමින් හැරි කීවේය. ග්‍රිප් හුක් ඔහුගේ උරහිසින් බැස්ස අතර ට්‍රෙවර්ස් හෝ බොග්ගෝට් හෝ ඔවුන් අතර හැරි පෝට සිටීම ගැන කිසිම විශ්මයක් දැක්වූයේ නැත. කිසිම හැල හොල්මනක් නොමැතිව එහි සිටින ට්‍රෙවර්ස් සහ බොග්රෝට් ඒ ගැන හර්මෝනි සහ රොන් කළ ව්‍යාකූල විමසීම් වලට පිළිතුරු දුන් හැරි ඒගොල්ලෝ ඉන්නේ ඉම්පීරියස් එක යටතේ. මම ඒක සෑහෙන බලවත් විදිහට කරාද කියලා මන් දන්නේ. ඊ කීවේය. ඔහු වරක් unforgivable curse පාවිච්චි කරන්නට මුලින් තැත් කරද්දී සැබෑ බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් ඔහුට යටිගිරියෙන් කෑගසූ හැටි හැරිගේ මතකයේ නැග ආවේය. තමුසේක අදහස් කරන්න ඕනෑ පෝට. අප දැන් මොකද කරන්නේ? රොන් ඇසුවේය. අපිට පුළුවන් වෙලාවේ අපි පැනගමුද? අපිට පුළුවන් නම් ශාලාවට ඇතුළු වන ප්‍රධාන දොරට එහැයින් සිදුවන්නේ කුමක්දැයි දැන සිටි හර්මෝනි ආපසු හැරි ඒ දෙස බලමින් ඇසුවාය. අපි මෙච්චර දුරක් ආවා. මම නම් කියන්නේ අපි ඉදිරියටම වැඩේ කරගෙන යමු. හැරි කීවේය. හොඳයි. ග්‍රිප් හුක් කීවේය. කරත්තේ පාලනය කරන්න අපිට බොග්රඩ් ඕන. මට තවදුරටත් බලයක් නැහැ. ඒත් ඉන්ද්‍රජාලිකයට ඉඩක් නැති වෙනවා. හැරි තම යෂ්ටිය ට්‍රෙවර්ස්ට දිගුකොට ඉම්පීරියල් යයි කීවේය. ඉන්ද්‍රජාලිකයා ආපසු හැරි අඳුරු මාවත ඔස්සේ හදිසිර ගමනින් යන්නට ඌවේය. එයා ලවා ඔයා මොනවද කරන්න හදන්නේ? හැංගෙන්න! හැරි කීවේ ඔහු තම යෂ්ටිය කුඩා කරත්තයක් කැඳවීමට සිවුරුහන් කළ බොග්රෝට් වෙත දිගු කළේය. එවිට කුඩා කරත්තයක් මාර්ගය ඔස්සේ අඳුරෙන් ඇදී යාවේය. බොග්රෝට් ග්‍රිප් හුක් සමග ඉදිරියට ගොඩ වූ අතර අනෙක් අය එයට නැගගත්හ. පිටුපසින් කෑකෝ ගැසීම් ඇසුණු බව හැරිට සිතුනි. හැරි හර්මෝනි සහ රොන් තදවේ පිටුපස්සට රිංගා ගත්හ. ගැස්මක් සමග කරත්තය වේගයෙන් ඉදිරියට ඇදුනි. ඔහු බිත්තියේ පිපුරුමක් තුළට රිංගමින් සිටි ට්‍රෙවර්ස් පසු කරත්ම කරත්තය වංකගිරියක් වැනි මාවත් පසු කරමින් නොනවත්වාම පහළ බසන්නට විය. කරත්තයේ ජරබර හඬ නිසා හැරිට කිසිවක් නෑසුනි. ඔවුන් එල්ලෙන හුණුකූරු අතරින් ඇලවී යාමේදී හැරිගේ හිසකේ අවුල් වී ගිය අතර ඔවුන් වඩවඩා ගැඹුරට බැස්සත ඔහු ඉඳහිට පිටුපස බැලුවේය. ඔවුන් සෑහෙන ප්‍රමාණයක් එහි පාසටහන් තබා එන්නට ඇති බව ඔහුට මතක් විය. ඒ ගැන සිතන්නට හර්මෝනි බෙලට්‍රික්ස් ලෙස වෙස්වලාගෙන යෑමත් ඇගේ යෂ්ටිය සොරකම් කළේ කවුදැයි මිනි කන්නන් දැන සිටියදී බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය රැගෙන ඒමත් මහා මෝඩකම් ලෙස ඔහුට සිතින. හැරි ග්‍රින්ගෝඩ්ස් වල කවදාවත් නොගිය තරම් යටට ඔවුන් ගොස් තිබින. ඔවුන් වේගෙන් වැලමිටි වංගුවක් ගනෙද්දී මාර්ගයේ හරහා දිය ඇල්ලක් වැටී තිබෙනු තත්පරයක්වත් නොමැතිව ඔහු දුටුව. ග්‍රිප් හුක් එපා යයි කෑගසන හැරිට ඇසුනද තිරිංග තද කිරීමක් නොකෙරුණි. ඔහු ඒ හරහා ගියහ. හැරිගේ කටත් ඇසුත් දියෙන් පිරී ගියේය. ඔහුට හුස්ම ගැනීමට හෝ දැකීමට නොහැකි විය. දරුණු පැත්තෙන් පැත්තට විසිවීමක් හෝ කරත්තය පෙරලි ඔවුන් සියලු දෙනාම විසිවී ගියහ. මාර්ගය බිත්තියේ වෙති කරත්තය සුණු විසුණු වී යනු ඔහුට ඇසුනි. හර්මෝනි කෑගසා කිසිවක් කියනුද ඔහු පුළුන් රොදක් මෙන් පොළොව දෙසට ලිස්සා ගොස් ගල් සහිත මාර්ගයෙහි පතිත වනුද ඔහුට දැනුනි. පුෂනින් ජාම් රොන් ඇය නැගිට්ටු වන විට ඇය ගොතගසමින් කීවාය. එහෙත් හැරි තැතිගන්නමින් ඇය තවදුරටත් බෙලට්‍රික්ස් නොවීය. ඒ වෙනුවට තරමට වඩා ලොකු ඇඳුම් වලින් සැරසී සිටි ඇය සම්පූර්ණයෙන්ම තෙමී සිටියාය. රොන් යටි රැවුලක් නැතිව රතු හිසකිස් වලින් යුත් විය. ඔවුන්ට එය වැටහුණේ ඔවුන් එකිනෙකා දෙස බලන විට සහ මොහොනු අතකා බලන විටය. හොරාගේ වැටීම
මාර්ගයෙහි වැටි ඇති ජල ප්‍රවාහය ඒ වතුර නොව ඊට වැඩි යමක් බව හැරි දැන සිටි ජල ප්‍රවාහය දෙස ආපසු හැරි බලමින් ග්‍රිප්හුක් කීවේය. හැම බන්ධනයක්ම මැජික් සංගවා තැබීමක්ම ඉන් සේදී යනවා. ක්‍රින්ගෝට්ස් වලට අනුන් විදිහට පෙනී සිටින්නන් ඇතුළු වෙලා කියලා ඒගොල්ලෝ දැනගන්න ඇති. ඒගොල්ලෝ අපිට විරුද්ධව ආරක්ෂා දාලා. හර්මෝනි පබුළු බෑගේ තිබීදේ පරීක්ෂා කරනු හැරි දුටු අතර තමාගේ නොපෙනෙන කබායි තිබේදයි ඔහු තම කෝට් එක යට බැලුවේය. ඔහු හැරි බලන විට බෝග්‍රෝඩ් කෝපයෙන් හිස සලනු දුටුවේය. සොරාගේ වැටීම නිසා ඉම්පීරියස් ශාපය පහව ගොස් ඇති බව පෙනුනි. අපට එයා ඕනෑ ග්‍රිප්හුක් කීවේය. ක්‍රින්ගෝට්ස් වල ගොබ්ලිනියෙක් නැතුව අපිට වෝල්ට් එකට ඇතුළු වෙන්න බැහැ. අපට යතුරුත් ඕන. ඉම්පීරියෝ හැරි නැවතත් කී අතර ඔහුගේ හඬ ගල් මාවත දිගේ දෝංකාරය නැගී එය කලින් වතාවේ මෙන්ම මොලේ සිට ෂෂ්ටිය දක්වා දිව්වේය. බොග්රෝඩ් නැවතත් ඔහුගේ අනට කීකරු වූ අතර ඔහුගේ සිහි විකල් වූ පෙනුම කාරුණික මධ්‍යස්ථ පෙනුමකට වෙනස් විය. ඒ අතර රොන් ලෝහ අඬු බඬු දැමූ හම්බෑගය සොයා කලබලයෙන් ගියේය. හැරි මට හිතෙන්නේ මිනිස්සු එන බව මට ඇහෙනවා කියලා. හර්මෝනි කී අතර ඇය බෙලට්‍රික්ස්ගේ යෂ්ටිය දී ඇල්ල දෙසට එල්ල කර ප්‍රටේගායි ඊ කෑගසුවාය. මෝහනය කළ ජලයේ ගැලීම ශීල්ඩ් චාම් වශය විසින් නතර කරවනු එය ගමන් මාර්ගයේ උඩු අතට ගැලීමෙන් ඔහු දුටුහ. හොඳ කල්පනාව හැරිගේ අතර ග්‍රිප්හුක් ඔයා මග පෙන්වන්න ඉස්සර වෙන්න යයි කීවේය. අපි කොහොමද ආයිත් පිට වෙන්නේ? මහලු බල්ලෙකුමින් හතිහලන බොග්රෝඩ් පිටුපස අඳුර තුලට ඔවුන් ගමන් කරමින් සිටිද්දී රොන් ඇසුවේය. අපි වැඩේ ඉවරුණාම ඒ ගැන කල්පනා කරමු හැරි කීවේය. ඔහු කන්තියේ සිටින්නට උත්සාහ කළේය. ළඟ පාතක කිසිවක් එහා මෙහා යමින් යකඩ එකට වැදෙන හඬක් නිකුත් කරනු ඇසුණු බව ඔහුට සිතෙන. ග්‍රිප්හුක් තා කොච්චර දුරද? වැඩි දුරක් නෙවෙයි හැරි පොටර්. වැඩි දුරක් නෙවෙයි. ඔහු එක් වංකුවක් හැරුණු වහාම හැරි දකින්නට සූදානම්ව සිටි දෙය දුටුවත ඉන් සියල්ලන්ගේම ගමන නැවතුණි. එම ස්ථානයේ ගැඹුරින්ම තිබුණු වෝල්ට්ස් 4කට 5කට යන මාර්ගය අවුරලමින් ඉතා විශාල මකරේ ගැටගසා තිබුණි. ඌ දිගු කලක් පොළවයට සිර කරගෙන සිටීමෙන් උගේ කොරපොතු සුදුමෙලි සහ තුනී සිහින් පතුරු බවට පත්වී තිබුණු අතර ඇස් කිරිවන් රෝස පැහැයකට හැරී තිබුණි. පසුපස පාදවල සවිකල විලංකු ගල් පොළවේ සවිකල විශාල කූඤ්ඤවලට ගැටගසා තිබුණි. උගේ විශාල කටු සහිත පිහාටු ශරීරයට ලංකොල හකුලා තිබුණු අතර ඒවා පළල් කලානම් මුළු ශාලාවම පිරී යන්නට තිබුණි. උගේ අවලක්ෂණ හිස ඔවුන් දෙස හරවා හැඬු කල ගල් සෙලවුණු අතර ඌ කට විවෘත කොට ගිනිදළු පිම්බ විට ඔවුන් ආපසු මාර්ගය දිගේ දුවන්නට විය. ඌ බාගෙට අඳයි ග්‍රිප්හුක් හතිහලමින් කීවේය. ඒක නිසා ඌ තවත් දරුණුයි. කෙසේ වෙතත් ඌ පාලනය කරන්න බඩු අපි ළඟ තියෙනවා. යකඩ එකට වදින සද්දේ ඇහුනම වේදනාව බලාපොරොත්තු වෙන්න ඌව පුහුණු කළායි තියෙන්නේ. රොන් ග්‍රිප්හුක්ට බෑගය බාර දුන් අතර ගොබ්ලිනියා ඉන් කුඩා ලෝහමය උපකරණ කීපයක් ගත්තේය. ඒවා සැලවූ කල කිනි හිරියකට මිටියෙන් තලන්නාක් වැනි විශාල හඬක් නැගින ග්‍රිප්හුක් ඒවා බාර දුන් අතර බොග්රෝඩ් ඒවා විනීතව බාරගත්තේය. ඔයගොල්ලෝ දන්නවනේ කරන්න ඕන දේ. ග්‍රිප්හුක් හැරිට රොන්ට සහ හර්මෝනිට කීවේය. ඒ ශබ්ද ඇහෙනකොට ඌ වේදනාව බලාපොරොත්තු වෙනවා. එතකොට ඌ පස්සට යාවි. බොග්රෝඩ් එයාගේ අතල වෝල්ට් එකේ දොරට තියන්න ඕනේ. නැවතත් ඔහු යකඩ ශබ්ද කරමින් වටෙන් ඉදිරියට ආහ. ඒ ශබ්දය ගල් බිත්තිවල වැදී විශාල ලෙස වැඩි වී දෝංකාරය වුණු අතර හැරිගේ මොලේ ඇතුළත ඒ ශබ්දය සමගම දෙදරුම් කෑවේය. මකරා තවත් ගොරහැඬි ගෙරවුමක් කොට පසු බැස්සේය. ඌ වෙවුලනු හැරිට දැකගත හැකි විය. ඔවුන් තව තවත් ලංවන විට කස පහරවලින් ඇති වී තිබුණු කැලැල් ඔහුට පෙනුණු අතර යකඩ ගැටෙන හඬ ඇසුණු විට රත් වූ ඔහු කඟපත් වලට බියවන ලෙස ඌට උගන්වා තිබුණු බව තේරුම් ගත්තේය. එයාගේ අතල දොරට තියලා තද කරන්න. ඊ හැරිගෙන් ග්‍රිප්හුක් ඉල්ලා සිටියේය. මහලු ගොබ්ලිනයා දොරට අතල තබා එබූ අතර වෝල්ට් එකේ දොර උණු වී ගොස් වහල දක්වා වටිනා බඩුවලින් පිරි ගල් ගුහාවක් සිදුරක් පෙනෙන්නට විය. එය තුළ රත්තරන් කාසි ගුරුලේත්තු රිදි යුද ඇඳුම් අද්භූත සතුන්ගේ හම් දිගු කොඳ ඇට ඇති සතුන් එල්ලී වැටෙන පියාපත් මැණික්ගල් එබ්බූ බෝලිවල දැමූ
පෝෂන් ජාති සහ ඒ වනතුරුත් ඔටුන්න පැළඳ සිටින හිස් කබලකුත් තිබෙනු දක්නට ලැබින. ඉක්මනට හැමෝම පරීක්ෂා කරන්න. වෝල්ට් එක තුළට සියල්ලන්ම ඇතුළු වී ඒ තුළ හොයද්දී හැරි කීවේය. මේ වෝල්ට් එක තුළ ඇති නොහඳුනන අනෙක් හෝර්ක්‍රක්ෂසය වූයේ හෆල්පෆ් කුසලානය. එය කෙබඳු එකක්දැයි ඔහු දැන සිටියේ නැත. ඔහු යන්තම් ඒ තුළ පරීක්ෂා කරන්නට පටන්ගත්තා පමණි. ඔවුන් පිටුපසින් හඬක් ඇසුනේ. ඔවුන් වෝල්ට් එක තුළ සිරකරමින් දොරක් නැවත මතුවී මොහොතකින් සියල්ල අඳුරේ ගිලී ගියය. කමක් නැහැ. බෝග්‍රෝට්ට පුළුවන් අපෝ නිදහස් කරන්න. රොන් පුදුමින් කෑගසන විට ග්‍රිප්හුක් කීවේය. ඇයි ඔගොලන්ට බැරිද? ඔගොල්ලන්ගේ යෂ්ටි දල්වගන්න ඉක්මන් කරන්න. අපිට වැඩි වෙලාවක් නැහැ. ලූමෝස් හැරි දල්වන ලද තමන්ගේ යෂ්ටිය වෝල්ට් එක තුළට ඇල්ලුවේය. ඒ දීප්තිමත් ආලෝකය දිලිසෙන ස්වර්ණාභරණ මත වැටුණි. රාක්කයක් මත දම්වැල් ගොඩක් යොදා ආරක්ෂා කොට ඇති ග්‍රිෆින්ඩෝගේ ව්‍යාජ කඩුව හැරි දුටුවේය. මේ වන විට රොන් සහ හර්මෝනිද ඔවුන්ගේ යෂ්ටි දල්වාගෙන ඔවුන් වටා ගොඩගසා ඇති බඩු රාශිය පරීක්ෂා කරමින් සිටියහ. හැරි මේක හර්මෝනි වේදනාවෙන් කෑගැසූ අතර හැරි තම යෂ්ටිය ඇය දෙසට හැරවූ විට ඇගේ අතින් වැටෙන මැණික් එබ්බූ කුසලානයක් දුටුවේය. ඒ වැටෙත්ම බිඳී ගොස් කුසලාන රාශියක් සෑදී මොහොතක් යන විට මුළු බිමම එකම විදිහේ කුසලානයන්ගෙන් පිරී ගිය අතර මුල් කුසලානය සොයා ගැනීමට නොහැකි විය. ඒක මාව පිච්චුවා කියෝ හර්මෝනි ඇඟිලි තුඩු ඉරුවාය. ඒගොල්ලෝ මේවට ජෙමිනෝ and ෆ්ලැග් රෙන්ට් ශාප දාලා තියෙන්නේ. ග්‍රිප්හුක් කීවේය. ඕවා ඇල්ලුව ගමන්ම පිච්චෙනවා. පැටව් ගහන්න පටන් ගන්නවා. ඒත් එහෙම හැදෙන පිටපත් කිසිම වටිනාකමක් නැහැ. අවසානයේදී ඒ වටයට වෙලා ඒ රත්තරන් වර බලට මිනිහා මැරෙනවා. හරි කිසි දෙයක් අල්ලන්න එපා. හැරි බලාපොරොත්තු රහිතව කී අතර ඔහු එසේ කියන අතරම රොන් වැරදීමකින් ඉන් එකක් පෑගී කුසලාන 20ක් එක්වරම ඇතිවිය. රොන් උඩ පනිද්දී ඔහුගේ සපත්තුවට ඉන් එකක් පෑගුණු අතර එතන පිලිස්සී තිබුණි. එකතන ඉන්න හෙල්ලෙන්න එපා. රොන් දැඩිව අල්ලාගෙන හර්මෝනි කීවාය. නිකන් වටේට බලන්න. හැරි කීවේය. කප් එක රත්තරන් ඒක කුඩා එකක්. ඒකේ බැජ එකක් කොටලා තියෙනවා. හැන්ඩල් දෙකයි. එහෙම නැත්තම් රෙවෙන්ක්ලෝගේ ලාංඡනය උකුස්සායකේ තියෙනවද කියලා බලන්න. ඔහු එකම තැනක සිට ප්‍රවේශමින් තම යෂ්ටිය හැම මුල්ලකටම යොමු කළහ. කිසිම දෙයක නොගෑවී සිටීම වැදගත් විය. හැරි ව්‍යාජ ගැලියොන් ධාරාවක් එව් අතර ඒවා කුසලාන වලට එක් වී කකුල් තබන්නටවත් ඉඩ නැති වූ අතර දිලිසෙන රත්තරන් ඒ තුළ උෂ්ණය සමග එකතු වීමෙන් එය උඳුනක් මෙන් විය. හැරිගේ යෂ්ටියේ එළියෙන් සීලිම දක්වා ගොඩගසා තිබුණු පාලිහ සහ ගොබ්ලින් විසින් නිෂ්පාදිත හිස්වැසුම් රාශියක්ද පෙනුනි. ඔහු තව තවත් උඩට පාලිහ අල්ලන විට අදිසියම ඔහුගේ හද ස්පන්දනය වැඩි කිරීමටත් අත් ගැහෙන්නටත් හේතුවන දෙයක් දුටුවේය. අන්න තියෙනවා. අර උඩ තියෙන්නේ. රොන්නන් කුසලානය තුන් පැත්තකින් ආලෝකවත් වන ලෙස රොන් සහ හර්මෝනිද තම යෂ්ටි එදෙසටම එල්ල කළහ. හෙල්ගා හෆල්පෆ්ට අයිතිව තිබී හෙප්සිබා ස්මිත් අතර පත්වී ටොම් රිඩල් විසින් සොරකම් කරගන්නා ලද කුසලානය අපි කිසි දෙයක් නාල්ලා ඒක ගන්න එතන නගින්නේ කොහමද? රොන් ඇසුවේය. ඇකියෝ කප්. ඔවුන් සැලැස්ම සකස් කරන අවස්ථාවේ ග්‍රිප්හුක් කියා තිබුණ දේ කිසිවක් කර කියාගත නොහැකි කමින් අමතක කොට සිටි හර්මෝනි කෑ ගැසුවාය. වැඩක් නැහැ. වැඩක් නැහැ. ගොබ්ලිනයා පරුෂ බසින් කීවේය. එහෙනම් අපි මොකද කරන්නේ? ගොබ්ලිනයා දෙස රවා බලමින් කීවේය. ඔයාට කඩුව ඕනේ නම් ග්‍රිප්හුක්. ඔයා අපිට ඔයිට වඩා ඉන්න මට කඩුවෙන් ඒක අල්ලගන්න පුළුවන්ද? හර්මෝනි ඔක මට දෙන්න බලන්න. ලෝගුව ඇතුළත අතපත ගා පබළු බෑගය සොයාගත් එය තුළ අත දමා මද වේලාවකින් දිලිසෙන අසිපත ගත්තාය. පද්මරාග ඔබවන ලද මිට අල්ලාගත් හැරි ළඟ තිබුණු රිදී බරණියට කඩුවේ තුඩ තැබූ අතර ඉන් තවත් පරණි බෝවියේ නැත. මට පුළුවන් නම් අර හැන්ඩල් එකට මේ කඩුව දාගන්න. ඒත් මං කොහොමද ඒකට නගින්නේ? කුසලානේ තබා තිබුණු රාක්කය සියල්ලටම වෙනතක් තබා සියල්ලන්ටම වඩා උස වූ රොන්ට උස වැඩි විය. සිත් වසඟ කරන ඒ වටිනා භාණ්ඩ වලින් නගින උෂ්ණය රළ පෙළමින් ඉහළ නැගී අතර කුසලානයට ළඟා වීමට ක්‍රමයක් සිදමින් සිටින හැරිගේ මුහුණේ සහ පිටේ දාඩිය ගලා ගියේය. අනතුරුව වෝල්ට් දොරෙන් එහා පැත්තේ මා හඬක් දෙන මකරාගේ හඬද කෙමෙන් වැඩිවීමින් එන යකඩ එකට ගැටෙන හඬද ඔහුට ඇසුණි.
හැරි රොන් සහ හර්මෝනි දෙස බැලූ අතර ඔවුන් තදින්ම බියපත් වී සිටින බව පෙනින. හර්මෝනි යකඩ ගැටෙන හඬ ලංලංව ඇසෙත්ම හැරි කීවේය. මං කොහොම හරි අතන්ට ලං වෙන්න ඕන. අපි ඒක කොහොම හරි ගන්න ඕන. ඇය ඇගේ යෂ්ටියගෙන හැරි දෙසට යමුකොට ලෙවිකෝපස් යයි කීවාය. විලුඹෙන් ගෝනට එසවනු ලැබූ හැරි යකඩ යුද ඇඳුමක වැදීමත් සමගම ඉන් රත්වුණු ප්‍රකෘති විසිවෙමින් දැනටමත් පිරී තිබුණු ස්ථානය තදවන්නට පටන් ගත්තේය. රොන් හර්මෝනි සහ ගොබ්ලිනයන්ද වේදනාවෙන් කෑගසමින් අනෙක් බඩුවල වැදුණු අතර ඒවායින්ද ප්‍රතිකෘති පිටවන්නට වන්නේය. ඔවුන් නොනවත්වාම වැඩිවෙමින් තිබෙන ගිනියම් වූ භාණ්ඩ අතරේ හිරවෙමින් පොර බදිද්දී හැරි හෆල්පෆ් කුසලානී හැන්ඩල් එක තුළට කඩුව වේගයෙන් ඇතුළු කොට රඳවා ගත්තේය. එම්පර්වියෝ රත්තුණු ලෝග භාණ්ඩයන්ගෙන් තමත් රොනුත් අනෙක් අයගේ ආරක්ෂා කර ගැනීමට හර්මෝනි කෑගැසුවාය. එවිට ඇසුණු දරුණුම යටිගිරියෙන් කෑගැසීම ඇසීමෙන් හැරිට පහත වැළුණි. රොන් සහ හර්මෝනි උකුලක් තරම් භාණ්ඩයන් අතරේ ගිලී සිටි අතර බොග්රෝට් ඒ නැගී එන භාණ්ඩ රැල්ලෙන් බේරා ගැනීමට ඔහු මහන්සි ගනිමින් සිටියහ. ග්‍රිප්හුක් ඒ තුළ ගිලී ගොස් තිබුණු අතර පෙනෙන්නට තිබුණේ උගේ දිගු ඇඟිලි පමණකි. හැරි ග්‍රිප්හුක්ගේ ඇඟිලි වලින් අල්ලා ඇද්දේය. බිබිලි මතුවී සිටි ගොබ්ලිනයා විලාප නගමින් පිටතට ආවේය. ලිබෙරා කෝපස් ඊ හැරි කෑගැසූ අතර ඔහු ග්‍රිප්හුක් සමග වැඩිවෙමින් තිබෙන භාණ්ඩ මත ඇද වැටි කඩුව හැරිගේ අතින් විසිවිය. ඒක ගන්න ඊ හැරි රත්තුණු ලෝහ වලින් පිලිස්සෙමින් මොරගෑ අතර ග්‍රිප්හුක් ගිනියම් වූ භාණ්ඩයන්ගෙන් ගැලවී සිටීමට උත්සාහ ගනිමින් නැවතත් හැරිගේ කර උඩට නැග්ගේය. කෝ කඩුව කුසලානේ තිබුණෙත් ඒකේ. දොරෙන් එහා පැත්තේ යකඩ ගැටෙන හඬ කන් බිහිරි කරවන තරමට වැඩිවෙමින් පැවතින. එය ප්‍රමාද වැඩි විය. අර තියෙන්නේ. එය දැක තිබුණේ ග්‍රිප්හුක්ය. එය දුටු වහාම ග්‍රිප්හුක් ඉදිරියට පැන්න අතර ඔවුන් කවදාවත්ම ඔවුන්ගේ වචනය නොතියන බව ග්‍රිප්හුක්ට වැටහි ඇතැයි හැරිට සිතුනේය. ගිනියම් වූ රත්තරන් භාණ්ඩ ගොඩ මත නොවැටී සිටීමට හැරිගේ කෙස් මිටක් තදින් අල්ලාගෙන සිටි ග්‍රිප්හුක් අනෙක් අතින් කඩුවේ මිට අල්ලාගෙන එය දෙපසට පද්දා හැරිගේ අත නොපවන දුරකට කඩුව විසි කළේය. කඩුවේ තලෙන් යාන්තම් දැවටි රැඳී තිබුණු කුඩා කුසලානයද ගුවනට විසිවිය. ගොබ්ලිනයා ඔහු මත සිටිද්දී ඔහු පැන එය අල්ලාගත් අතර එහි රස්නෙන් අත පිලිස්සෙද්දී ඔහු එය අතහැරියේ නැත. හෆල්පෆ් කුසලානය අසංකේය ගණනකින් පිටවෙමින් ඔහු ඒවාට තදවෙමින් ඒවායින් දැවෙමින් සිටියද ඔහු එය අත නොහැරිය අතර ඔහුත් හර්මෝනිත් සහ රොනුත් ගෙනදෙන දැවෙන රත්තරන් සහ රිදී භාණ්ඩයන්ගෙන් සැදුණු ගිරිහිම නිපාතයකින්ම පිටශාලාවට තල්ලු වී යනු ඔහුට දැනින. සිරුර පිලිස්සීමෙන් එන වේදනාවත් වැඩිවෙවී තදවෙමින් එන භාණ්ඩවලට හිරවෙමිනුත් හැරි කුසලානය තම සාක්කුවේ දමාගෙන කඩුව ගැනීමට ඉහළට නැංගද ග්‍රිප්හුක් පිටවී ගොස් සිටියේය. ඔහුට ඉඩ ලැබුණු ප්‍රථම අවස්ථාවේදීම ඔහු කඩුව වනමින් හරු උදව් දෙන්න හරු ඒ කියමින් වටේට එමින් සිටි ගොබ්ලිනයන් අතරට පැන ආරක්ෂාව පතා ඔහු සැඟවී ගොස් සිටියේය. අවි අමෝරාගෙන ඉදිරියට එමින් සිටි මහා සෙනග අතරට වැදුණු ඔහු කිසිවෙකුගේ සැකයට ලක් නොවීය. ගිනියම් වූ ලෝහ මත ලිස්සමින් යන්තම් නැගිටගත් හැරිට එකම ගැලවීම විය හැක්කේ ඔවුන් අතරින් ජාම පමණක් බව වැටහුණි. ස්ටුපිෆයි ඒ ඔහු කෑගැසූ අතර රොන් සහ හර්මෝනිද ඔහුට එකතු වූහ. රතු ආලෝක ධාරා ගොබ්ලින් සෙනග වෙත එල්ල වෙද්දී සමහරු ඇද වැටුණද තවත් සමහරු ඉදිරියටම ආහ. කෙළවරේ දුවමින් සිටි ඉන්ද්‍රජාලික ආරක්ෂකයින් කීප දෙනෙකුද හැරි දුටුවේය. ගැටගසා තිබුණු මකරා මා හඬක් නංවා ගිනිදැල් ධාරාවක් ගොබ්ලිනෙන් වෙත විහිදුවේය. ඉන්ද්‍රජාලිකයින් සමහරු පැනගිය අතර තවත් සමහරු ආ මගටම ආපසු හැරී ගියහ. පිස්සුවක් හෝ කිසියම් ප්‍රබෝධයක් හෝ හැරිට ඇතිවිය. මකරා පොළොවට බැඳ තිබුණු දම්වැල් දෙස යෂ්ටිය දිගු කළ ඔහු ප්‍රොලැෂියෝ ඊ මහහඬින් කෑගැසීය. මහහඬ නගමින් ගාංචු කැඩී ගියේය. මේ පැත්තෙන් ඊ කෑගැසූ හැරි සිහි නැති කරවන ශාප ඉදිරියට එන ගොබ්ලින්ට විදිමින් අන්ද මකරා දෙසට දිව ගියේය. හැරි ඔය මොකද්ද කරන්නේ? හර්මෝනි කෑගැසුවාය. නගින්න උඩට නගින්න මකරාගේ පිට උඩට එන්න ඕ නිදහස් වී ඇති බව මකරා තාම දැන සිටියේ නැත. උගේ පසුපස පාදයේ ගැටයට නැගගත් හැරි උගේ පිටට නැගගත්තේය. කොරපොතු යකඩමෙන් වූ අතර ඔහු එහි නැග සිටින බව උඩ දැනුනේවත් නැත. හැරි අනෙක් අත දිගු කොට
හර්මෝනි නංවා ගත්තේය. අනතුරුව රොන් ඔවුන් දෙදෙනාට පිටුපසින් හිඳගත්තේය. මොහොතක් ගතවත්ම මකරා නොසෙල් වූයෙන් හැරි ප්‍රඩක්ටෝ කෑගෙසුවේය. නැවතත් මකරාගේ දම්වල් වල ගැටුණු එම ශාපය නිසා තමා නිදහස් බව මකරාට තේරුම් ගියේය. මහාඩක් නිකුත් කළ ඌ නගින්නට වන්නේය. පියාපත් ඇරෙත්ම ඒ පහරින් යටිගිරියෙන් කෑගසන ගොබ්ලිනයන් හැපි වැටෙද්දී හැරි දනහිස් වලින් උගේ කොරපුතු තද කර ගනිමින් සිටිද්දී ඌ අහසට නැග්ගේය. ඌ ගමන් මගේ විවෘත ස්ථානයට යාමට ඉදිරියට පනිද්දී හැරි රොන් සහ හර්මෝනි සීලිමෙන් තුවාල නොවී ගැලවී සිටීමට උගේ පිටුපසට වී පහත් වී සිටියහ. පිටුපසින් එල්ලාගෙන ආ ගොබ්ලිනියෝ ඌ වෙත හෙල්ල විසි කළද ඒවා පසකට විසිවී ගියේය. අපිට කවදාවත් පිට වෙන්න බෑ. ඌ විශාල වැඩි. හර්මෝනි යටිගිරියෙන් කෑගසා කීවද මකරා කට අර නැවතත් ගිනිදැල් පිඹ බිම්ගිය පුපුරවා හැර ඒ දොරවල් සීලිම ආදී සියල්ල කුඩු කර දැම්මේය. මකරා නියපොතු විදහාගත් උගේ ගමන් මක එලි කරගෙන ගිය වේගය කොතරම් දෙයත් හැරීගේ ඇස් වැසී ගියේය. ගල් පුපුරා යෑමෙන් සහ මකරාගේ කෑ ගැසීමෙන්ද බිහිරි වී ගිය කංවලින් යුතු ඔහු ඕනෑම මොහොතක බිම වැටේ දෝයි සිතමින් සිටියහ. එවිටම හර්මෝනි ඩිෆෙන්ඩර් කියනු ඔහුට ඇසෙන ඇය ඉන් කළේ ගමන් මග විශාල කර ගැනීමට සීලිම කැපී මාදියෙන් මකරාට ඉහළ නැගීමට උදව් කිරීමය. පිරිසිදු වාතය වෙත යන්නටත් යටිගිරියෙන් කෑ ගැසීමෙන් හා යකට එකට ගැසීමෙන් හඬ නගන ගොබ්ලිනයන්ගෙන් ඈත් වී මකරාට යාගන්නට මග සැලසීමටත් හැරි සහ රොන්ටද තව තවත් ශාප යවමින් සීලිම කඩා බිඳ දැමීමට ඇයට උපකාර කරහ. ඔවුන් පොළවයට ඇති වැව පසු කළ පසු බඩගාන ගොරවන මකරාට ඉදිරියේ ඇති අවකාශය මෙන්ම නිදහසද පෙනුණු අතර ඌ පිටුපස මකරාගේ පහරදීම කටු සහිත වලිගය කැඩී වැටුණු විශාල ගල් යෝධ හුණු කූරුද විය. ගොබ්ලිනයා කළ යකඩ ගැටීමෙන් නගින හඬ බාල වී ගිය අතර මකරාගේ මුවෙන් පිමින ගින්න නිසාත් ඔවුන් දුර්මුඛ වී සිටියේය. අවසානයේදී ඔවුන්ගේ ශාපවල බලය සහ මකරාගේ දරුණු තිරිසන් ශක්තියත කැටිකොටගත් බලයෙන් ඔවුන් මාර්ගෙන් පිටවී කිරිකරුණට ශාලාවට පිවිසීමට සමත් වූහ. ගොබ්ලින් වරු සහ ඉන්ද්‍රජාලිකයෝ යටිගිරියෙන් හඬ තලමින් ආරක්ෂාව පතා දිවූහ. අවසානයේදී මකරාට උගේ පියාපත් ඇර ගැනීමට අවස්ථාවක් ලැබින. ඇතුළු වීමේ දොරටුව එහයින් ඇති සිසිල් වාතය වෙත උගේ අං සහිත හිස හරවා හැරි හර්මෝනි සහ රොන් පිටමත තබාගෙන යකඩ දොරවල් කඩා බිඳ දමමින් ඩයගොන් ඇලී වෙතටත් එතනින් අහසටත් ඌ නැගුණේ. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න. ස්තුතියි.